ආයිබෝවන් මගේ දරුවෝ හැමෝටම. පුතේ අදත් මම ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වෙන සිංහල පාඩමක් තමයි අරගෙන ආවේ. අද පාඩම තමයි දුවේ පුතේ ආප්තෝපදේශ. අපි බලමු මොනවද මේ ආප්තෝපදේශ කියන්නේ කියලා. දුවේ පුතේ අපේ පැරැන්නන් විසින් උපදේශයක් ලබා දීමේ අර්ථයෙන් ප්‍රකාශ කරන ලද කියමන් තමයි ආප්තෝපදේශ කියලා කියන්නේ. හොඳයි එහෙනම් අපි දැන් බලමු පහසේනේ මගේ පුංචි දූ දරුවන්ට ඉගෙන ගන්න තියෙන ආප්තෝපදේශ මොනවද කියලා. අද කළ යුතු දේ හෙටට කල් නොදමන්න. අපි බලමු මේකේ අදහස මොකක්ද කියලා. වැඩ කල් නොදමන්න කියන එක තමයි මේ ආප්තෝපදේශයේ අර්ථය වෙන්නේ. අද කළ යුතු දේ හෙටට කල් නොදමන්න. ඒ කියන්නේ වැඩ කල් නොදමන්න. අංක 2 ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. බලමුකෝ දුවේ පුතේ මෙන්න මේ ආප්තෝපදේශයේ අදහස මොකක්ද කියලා. ප්‍රමාණයට වඩා අහංකාර නොවන්න කියන එක තමයි මේ ආප්තෝපදේශයේ අදහස වෙන්නේ. දුවේ පුතේ ප්‍රමාණයට වඩා අහංකාර වුණොත් අපිට ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසායි අපේ පැරැන්නන් කියලා තියන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා. අංක 3 පනින්න පෙර සිතා බලනු. පනින්න පෙර සිතා බලනු. බලමු දුවේ පුතේ මෙහි අදහස මොකක්ද කියලා. යමක් කිරීමට පෙර සිතා බලන්න කියන එක තමයි මෙම ආප්තෝපදේශයේ අදහස වෙන්නේ. 4 වන ආප්තෝපදේශය ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න. ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න. අපි බලමු මෙහි අර්ථය කුමක්ද කියලා. ආරවුලක් තව තවත් ඇවිස්සීම නොකරන්න කියන එක තමයි මෙහි අදහස වෙන්නේ. අංක 5 උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. උගත් දේ සැමදා රැකේ කියන එක තමයි ඒ ආප්තෝපදේශයේ අදහස වෙන්නේ.